මේ සතියේ ඩොලරයේ ප්‍රමුඛ ඔබේ විදේශ මුදල් කතා කරමු ලංකාවේ දිනපොතෙන් ඒ ගැන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදේශ ඔබ සියලුම දෙනාට පෙබරවාරි මාසයේ අන්තිම සතියේ උදාව සමගම ඩොලරයේ ගැනුම් මිල ලංකාවේ කර්ණාටක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හෝ එළිය වාණිජ්‍ය බැංකු තුලින් සටහන් වෙනවා රුපියල් 305යි සත 80ක් ලෙස ඒ වගේම ඩොලරයේ ගැනුම් මිල 312යි සත 80ක් ලෙස වාර්තා වෙද්දී අනෙකුත් විදේශ මුදල් වල අගයන් මෙන්න මේ ආකාරයට තමයි ගැනුම් මිල තීරණය වෙන්නේ ඩුබායි ඩිරාම් එක 78යි සත 36යි ගැනුම් මිල මම මේ සඳහන් කරන අගයන්ට වඩා වැඩි අගයක් ඔබට ඉන්න රටේම බැංකු නියෝජිතය හරහා ලංකාවට මුදල් ලැබද්දී ලැබෙනවා ලංකාවට ඇවිත් මුදල් මාරු කරන්න ගියොත් වාණිජ්‍ය බැංකු තුලින් හෝ මාරු අනුපාතය තමයි මේ ඔබට සඳහන් කරන්නේ ඒ වගේම ඕස්ට්‍රේලියානු ඩොලරය 210යි සත 96යි බහරේන් දිනාර එක 725යි සත 89ක් වෙද්දී කැනඩියානු ඩොලරය 219යි සත 86ක් ලෙස සටහන් වෙනවා ස්විස් ෆ්‍රැන්ක් එක 378යි සත 12යි චයිනීස් යුවන් එකක් දැන් 41යි සත 64ක් වෙද්දී යුරෝ එක 354යි සත 42ට සටහන් වෙනවා පෙර සතියට සාපේක්ෂව රුපියල් 1.50ක විතර ලංකාව තුල පහළ යාම ඒ වගේම බ්‍රිතාන්‍යයේ පවුම රුපියල් 407යි සත 9ක් ලෙස සටහන් වුණා බ්‍රිතාන්‍යයේ සිට ඔබ ලංකාවට එවනවන සාමාන්‍ය රුපියල් 416ක් 416.50ක් විතර මේ සතියේ ආරම්භයේ ඔබට ලැබෙනවා ඒ වගේම හොංකොං ඩොලර් එක 37යි සත 8යි ඉන්දියන් රුපියල් එක 3යි සත 13ක් වෙද්දී ජෝර්දාන් ඩිනාර් එක 405යි සත 1ක් ලෙස සටහන් වෙනවා ජපාන් යෙන් එක 1යි සත 92යි ප්‍රෝ එකක් සත 20ක් ලෙස ගැනුම් මිල සටහන් වෙද්දී කුවේට් ඩිනාර් එක 920යි සත 24ක ගැනුම් මිලක් ලංකාව තුල සටහන් වෙනවා ඒ වගේම මැලේසියන් රිජිට් එකක් 74යි සත 67යි නිව්සීලන්ත ඩොලර් එක 177යි සත 59ක් වෙද්දී ඔමාන් රියාල් එක දැන් 765යි සත 21ක් ලෙස සටහන් වෙන්නේ කටාර් රියලේ සාමාන්‍ය අගය 66යි සත 93ක් ලෙස සටහන් වුණත් ලංකාවට ඇවිත් ගේන පොලේ අගය වැඩි වෙද්දී රුපියල් 78ට 80 සීමාවෙන් ලබා ගන්න පුළුවන් නමුත් කටාර් රාජ්‍යයේ නම් මුදල් ලැබුවොත් ඔබට ඊට වඩා රුපියල් 85 වගේ ඉක්මවා අගයක් ලබා ගන්න පුළුවන් ළඟදී කෙනෙක් මට කමෙන්ට් එකක් දාලා තිබුණා මේ අගයන් වැරදි නේද කියලා නෑ මේ වාණිජ්‍ය බැංකු තුලින් ප්‍රසිද්ධ කරන අගයන් තමයි ඔබට මේ සටහන් කරන්නේ. එයත් දැනුවත් කරමින් සෞදි රියල් එක පැත්තට හැරෙද්දී සෞදි රියල් එක දැන් 74යි සත 98ක් ලෙස තමයි ලංකාව තුල ගැනුම් මිල සටහන් වෙන්නේ. සිංගප්පූරු ඩොලර් එක 234යි සත 38යි තායි බාත් එක 9යි සත 75ක් වෙද්දී ඊශ්‍රායල් ෂේකල් එක රුපියල් 90 සීමාවට දැන් ළඟා වෙලා තියෙනවා ගැනුම් මිල. ඉතින් ඔන්න ඔය ආකාරයට විදේශ මුදල් වල අගයන් තීරණය වෙද්දී මේ සතිය ආරම්භයත් එක්ක ඩොලරය සුළු වශයෙන් 750ක විතර ඉහළ යාමක් අපේක්ෂා කරනවා. එහා සමගාමීව අනෙකුත් විදේශ මුදල් වල සුළු ඉහළ යාමක් සිදු වේ හැකියි කියලා තමයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ. ඒ දෙත් දැනුවත් කරමින් දිනපතා වෙනස් වන විනිවිද පාතයක් දැනගන්න ලංකාවේ දිනපතත් එක්ක ඉන්න ඉදිරි සතිය තුල ඔබ බලාපොරොත්තු වෙන වීඩියෝ කිහිපයක් ඉදිරිපත් කිරීමට මා විසින් බලාපොරොත්තු වෙනවා. ඒ දෙත් දැනුවත් කරමින් යලිත් හෙට දිනේ හමු වෙනතුරු ඔබට සුබ දවසක්